අහස් වියන අද අහස්වේනින් ඔබව මුණ ගැහෙන්නේ මනෝචිකිත්සක ශාස්ත්‍රපති කවුමාල්ද සිල්වා. සුබ සන්ධ්‍යාවක් ඔබට. අද අපේ මාතෘකාව තමයි සැකය හා ඒ ආශ්‍රිත ලිංගික ඊර්ෂ්‍යාව. කෙනෙකු තුළ හටගන්නා සැකයක් සෑම විටම සාධාරණ හෝ අසාධාරණ වෙන්නේ නැහැ. සාධාරණ හේතු මත සැකය ඇති වෙන්න පුළුවන් වගේම හේතුවක් රහිතවම කෙනෙකුට දිගින් දිගටම සැකසිතුවිලි මතුවෙන්න පුළුවන්. මෙන්න මෙහෙම වුණාම එක ගැටලුවක්. බොහෝ විට එම තත්ත්වය මානසික රෝගයක් වෙන්නත් පුළුවන්. සැකයේ ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් තමයි යථාර්ථවාදී සැකය. මේ සැකය ඇති වෙන්න සාධාරණ හේතු තියෙනවා. ඒ නිසා මේක ගැටලුවක් නොවේ. අනික තමයි යථාර්ථවාදී නොවන සැකය. මේ සැකය ඇති වෙන්නේ සාධාරණ හේතු නැතිව. ඒ නිසා මනෝවිද්‍යාවේ මේක ගැටලුවක් විදිහට තමයි හඳුන්වන්නේ. සැකය හැට ගැනීම ආශ්‍රිතව පාර්ශ්ව දෙකක් ඉන්නවා. පැත්තකින් සැකය හට ගන්නා පුද්ගලයා. අනෙක් පැත්තෙන් සැකයට බඳුන් වන පුද්ගලයා. මේ පාර්ශ්ව දෙකම ඉන්නේ ලොකු පීඩනයක. මේ தত্ত্ব දෙකම මනසට හරිම පීඩාකාරී. උදාහරණ විදිහට ඔබට යම් කෙනෙකු පිළිබඳව හේතු සහිතව සැක හිතුණත් හේතු රහිතව සැක හිතුණත් ඒක මනසට ලොකු පීඩනයක්. ඒ වගේම ඔබ යම් පුද්ගලයෙකුගේ සැකයට බඳුන් වන නිර්දෝෂී පුද්ගලයෙක් නම් ඒක හරියට වරදක් නොකරපු කෙනෙකුට ලැබුණු දඬුවමක් වගේ ලොකු පීඩනයක්. ඒ නිසා අපිට යම් සැකයක් තියෙනවා නම් ඒක හරියට තහවුරු කර ගැනීම ඉතාම වැදගත්. එහෙම නැතුව ඔබ දිගින් දිගටම හේතුවක් නැතුවම සැකේ නඩත්තු කරනවා නම් ඒක තමයි බොහෝ ගැටලු වලට මුල් වෙන්නේ. මනෝවෘත්තිකයන් වුණ අපේ නිරීක්ෂණය තමයි සැකය ඇතිවෙන්න ස්ත්‍රී පුරුෂ ભેදයක් හෝ විශේෂ වයස් සීමාවක් නැහැ. තවමත් විවාහ නොවූ පෙම්වතුන් සහ පෙම්වතියන් සැලකුවොත් ඒ අය අතරින් පෙම්වතුන්ට ටිකක් මේ තත්ත්වය වැඩිපුර තියෙනවා. ඒත් විවාහ වූ ස්වාමි පුරුෂයන් හා භාර්යාවන් සැලකුවොත් ඒ අය අතරින් බිරින්දෑවරුන්ට මේ තත්ත්වය ටිකක් වැඩිපුර තියෙනවා. අතාර්කික සැකය මානසික අක්‍රමිකතාවයක ප්‍රතිඵල නිසා ඇති වෙන්නත් පුළුවන්. උදාහරණ විදිහට OCD. අපි කියනවා ග්‍රස්තීය අනිවාර්ය අක්‍රමිකතාවය. බින්නෝන්මාදය. ඒ වගේම පීඩනෝන්මාද පෞරුෂය ආබාධය වගේ තත්ත්ව නිසා මේ අතාර්කික සැකය ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි දිගින් දිගටම ඇතිවන අතාර්කික සැකයේ ප්‍රතිඵලයක් විදිහටත් මානසික රෝග ඇති වෙන්න පුළුවන්. අපි කෙටියෙන් බලමු අතාර්කික සැකය බොහෝ විට අපිට මුණ ගැහෙන තැනක් තමයි මේ පීඩනෝන්මාද පෞරුෂ ආබාධය කියලා කියන්නේ. මේ පීඩනෝන්මාද පෞරුෂ ආබාධයෙන් පෙළෙන පුද්ගලයෙකුගේ ලක්ෂණ මොන වගේද කියලා. මේ අය අධික සැකයේ හේතුවෙන් සමීප සම්බන්ධතා පවා අතරමඟ නවතා දමනවා. අනෙක් පුද්ගලයන් Tamanට හිංසා පීඩා කරනවා කියලා කිසිම හේතුවක් නැතුව හිතනවා. ඒ නිසාම කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න මේ අය අකමැති. මේ අය තමන්ගේ අවට පරිසරයේ උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමේදී හරිම ආවේගශීලී. නිරන්තරයෙන්ම අන් අයට දොස් පවරනවා වගේම ඔවුන් දැඩි ලෙස විවේචනය කරනවා. තමන්ගේ වරදක් පිළිගන්න අකමැති වගේම අනෙක් අය තමා විවේචනය කරද්දී ඒවට අධික සංවේදී. තම සහකරු හෝ සහකාරී පිළිබඳ හේතු රහිතව සැක කරනවා. තමන්ව රිදවපු අය එක්ක දීර්ඝකාලීනව අමනාපකම් නඩත්තු කරනවා. සැකයත් එක්කම ඇතැම් පුද්ගලයන්ට ඇතිවෙන තත්ත්වයක් තමයි මේ ඊර්ෂ්‍යා තත්ත්වය. මේ විදිහට අතාර්කික සැකයන් ලිංගික කාර්යයන්ට සම්බන්ධ වෙලා ඇති වුණාම අපි ඒක ලිංගික ඊර්ෂ්‍යා තත්ත්වයක් කියලා හඳුන්වනවා. දැන් මේක වර්තමාන සමාජයේ ඉතා සුලභව හමු වෙන තත්ත්වයක් වෙලා. අපි මෙතෙන් පටන් බලමු මොකද්ද මේ ලිංගික ඊර්ෂ්‍යාව කියන්නේ කියලා. අපි එහෙනම් මුලින්ම ලිංගික ඊර්ෂ්‍යාවට අර්ථ දැක්වීමක් ගොඩනගා ගමු. තම පෙම්වතා හෝ පෙම්වතිය, ස්වාමි පුරුෂයා හෝ භාර්යාව, තමන්ට පරිබාහිරින් වෙනත් පුද්ගලයෙකු සමග ලිංගික සම්බන්ධතා පවත්වන බවට කිසිදු සාධාරණ හේතුවක් නැතිවම සැක කරනවා නම් අන්න ඒ தත්ත්වය තමයි අපි ලිංගික ඊර්ෂ්‍යාව කියලා හඳුන්වන්නේ. මෙම தත්ත්වය මනෝවිද්‍යාවේ විවිධ නම් වලින් හඳුන්වනවා. morbid jealousy, sexual jealousy, pathological jealousy, ඔතෙලෝ සින්ඩ්‍රෝම් වශයෙන් විවිධ නම් වලින් හඳුන්වන්නේ මේ එකම தත්ත්වය. ලිංගික ඊර්ෂ්‍යාවට ඔතෙලෝ සින්ඩ්‍රෝම් කියලා නම යොදන්න හේතු වෙලා තියෙන්නේ විලියම් ෂේක්ස්පියර්ගේ ඔතෙලෝ කියන ග්‍රීක නාටකය. මේ නාට්‍යයේ එන ඔතෙලෝ කියන පුද්ගලයා අහේතුක සැකයක් නිසා තමන්ගේ බිරිඳ මරා දමනවා. අවසානයේ තමනුත් සිය දිවි නසා ගන්නවා. පසුගිය වසරක
මේ ලංකාවෙත් එක්තරා සිදුවීමක් වාර්තා වුණා මට මතකයි. ඒ සිද්ධියේ කාන්තාව ලිංගික ඊර්ෂ්‍යාව සමග පැමිණි සැකේ නිසා තමන්ගේ මහත්තයාට අනෙක් ගැහැණු අය නොපෙනෙන්න කියලා ඇස් අන්ධකරන්න ඇස් වලට ඇසිඩ්වත් කරනවා. ඔහු ඒ ඇසිඩ් පහරෙන් මිය යනවා. අන්තිමට හොයලා බලද්දී මේ සැමියා කිසිම වරදක් නොකරපු අහිංසක පුද්ගලෙක්. ඒකට මේ තමයි සැකේ ප්‍රතිඵල. අතාර්කික සැකේ ප්‍රතිඵල. විවාහ වෙන්න කලින් ප්‍රේම කරන කාලේ සමහරව හිතන්නේ එයා මං ගැන ඔච්චර සැක කරන්නේ මං වෙන කෙනෙක්ගේ වෙනවට තියෙන ඉරිසියාවට කියලා. මට තියෙන ආදරේ වැඩිකමට කියලා. ඒක ඇත්තටම හැම තැනටම එක හා සමානව ඇප්ලයි කරන්න බැරි මතයක්. මොකද ඊර්ෂ්‍යාව සහ සැකය කියන්නේ අවබෝධය අඩුම තැනකදී හටගන්න දෙයක්. නමුත් ආදරේ එහෙම නෙමෙයි. සැබෑ ආදරේ හටගන්නේ අවබෝධය උපරිමයෙන් තියෙන තැන. ඒක නිසා සැකය, ඊර්ෂ්‍යාව, පෞරුෂයේ දුර්වලතාවයක් මිසක් ආදරේ මනින මිම්මක්වත් ආදරේ කොටසක්වත් නෙමෙයි කියලා තේරුම් ගන්න මට්ටමට අපි පරිණත වෙන්න ඕනේ. ප්‍රේම කරන කාලේ ওই ඊර්ෂ්‍යාව, සැකය අපිට මහා උත්තේජනයක්. ඒ වගේම ගැම්මක් වුණාට කාලයක් ගත වෙනකොට තමයි ওই චර්යාවල බරපතලකම අපිට පේන්න ගන්න. සමහරු මෙහෙමත් හිතනවා. මං ගැන ඔය තියෙන සැකේ, ඊර්ෂ්‍යාව මන් ළඟ නැති නිසා තමයි යාට ওই තරම් දැනෙන්නේ. විවාහ වෙලා මං එයා ළඟට ගත්තන් පස්සේ මං එයා ළඟ ඉද්දි ඔය හැමදේම මගේ ඇරලා යයි කාලෙත් එක්ක. ඒත් බොහෝ විට වෙන්නේ ඕක අනිත් පැත්ත. තව ටිකක් මේ தত্ত্বය බරපතල වීමක් තමයි බොහෝ විට අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ අතාර්කික සැකේ නිසා මානසිකව පීඩා විඳින අය සමාජයේ සෑම ස්තරයකම වගේ ඉන්නවා. ඒත් මතු පිටින් බලලා මේ අය හඳුනා ගන්න හරිම අපහසුයි. හේතුව මේ අය සාමාන්‍ය සමාජයේ හැසිරෙන්නේ අතිශයින් සාමාන්‍ය පුද්ගලයෝ වගේ. ඒත් තමන්ගේ නිවසේදී ස්වාමි පුරුෂයා භාර්යාව ඉදිරිපිට, ඒ වගේම දරුවන් ඉදිරිපිටදී තමයි මේ අයගේ සැබෑ ස්වરૂපේ ඉස්මතු වෙන්නේ. මේ නිසා මේ අය සාමාන්‍ය සමාජයේ ඉදිරියේ නිර්දෝෂී අය, එතකොට නිර්දෝෂී අය වගේ හිටියට එයාලගෙන් ලැබෙන පීඩනේ දන්නේ තමන්ට සමීපව කටයුතු කරන අය පමණයි. දැන් අපි බලමු මේ අතාර්කික සැකය හෝ ලිංගික ඊර්ෂ්‍යා තත්ත්වයක් සහිත පුද්ගලයෙකින් පෙන්වන පොදු චර්යාත්මක ලක්ෂණ මොනවාද කියලා. ඔබ වටේ ඉන්න පුද්ගලෝත් මේ වගේ අය ඔබ මේ වෙන විට අඳුනගෙන ඉන්නවද කියලා. මේ වගේ අය තමන්ගේ සහකරුගේ, සහකාරියගේ, එහෙමත් නැත්නම් පෙම්වතා පෙම්වතියගේ ජීවිතයේ තීරණ වලට සීමා රහිතව මැදිහත් වෙනවා. සීමා පනවනවා, නීති දානවා. පමණක් නොවේ ඒ අය කියන කිසි දෙයක් එකවර විශ්වාස කරන්නේ නැහැ. තනිව ගමන් බිමන් යාම, සාදවලට සහභාගී වීම, විනෝද ගමන් යාම, කැමැති විදියට ඇඳුම් පැළඳුම් අඳින එක, විරුද්ධ ලිංගික මිතුරන් ආශ්‍රය කරන එකට දැඩි නීති හා සීමා පනවනවා. සියල්ල සිදුවිය යුත්තේ එයාගේ අවසරය මත පමණයි. යන්නේන තැන් පරීක්ෂා කරන්න, ඉන්න තැන කරන දේ පරීක්ෂා කරන්න විවිධ තාක්ෂණික ක්‍රම උපයෝගී කරගන්නවා. CCTV කැමරා සහ GPS tracking system තමයි ඔය අතර ප්‍රධානම වෙන්නේ. ඒ අය ඕනි වෙලාවට අනික් කෙනා ගැන හොයන්න, තොරතුරු විමසන්න, සමහර විට රැකියා ස්ථානයේ ඉන්නවද කියලා තහවුරු කරගන්න කාර්යාලයට නිතර දුරකථන ඇමතුම් දෙනවා. එහෙමත් නැත්නම් පාර්ට්නර්ගේ මිතුරන්, කාර්යාලීය සගයන්ගේ දුරකථන අංක ඔවුන් ළඟ තබා ගනිමින් නිතර ඔවුන්ට දුරකථන ඇමතුම් දෙනවා මේ පුද්ගලයා පිළිබඳව විමසන්න. තමන්ගේ පාර්ට්නර්ගේ චරිත ස්වභාවය මෙන බලන්න සමහර විට එයාගේ Facebook වගේ සමාජ මාධ්‍යවල ව්‍යාජ නම් වලින් මිතුරන්සේ පෙනී සිටමින් පණුඩ යවා බලනවා. එහෙමත් නැත්නම් වෙනත් අය ලවා දුරකථන ඇමතුම් දෙනවා. එහෙම නැත්නම් වෙනත් අය ලවා කෙටි පණුඩියවල බලනවා. එයාගේ ප්‍රතිචාරය කොයි වගේද කියලා. ඇතැම් විට අනිකාව විටින් විට තලාපෙළිය හැකි, බියවැද්දිය හැකි, ඡායාරූප වෙන්න පුළුවන්, කෙටි පණිවිඩ වෙන්න පුළුවන්, පටිගත කරන ලද දුරකථන ඇමතුම් ආදිය වෙන්න පුළුවන්. ඔවුන් ළඟ සුරක්ෂිතව තබාගෙන විටින් විට ඒවා ආයුධ ලෙස භාවිතා කරමින් අනිකාව මානසිකව තලාපෙළනවා. අනිකා ඒ තුලින් විඳවන අයුරු බරමින් කුරිරු සතුටක් ලබනවා. ඒ වගේමයි පෙර පැවති ප්‍රේම සම්බන්ධතා, එහෙමත් නැත්නම් දැන් තියෙනවා කියලා හිතාගෙන ඉන්න අනියම් සම්බන්ධතා ගැන නිතර ප්‍රශ්න කරමින් අනිකාව තලාපෙළනවා. මානසික වද හිංසා පමුණුවනවා. තවත් මේ වගේ පිරිමි අය තමන්ගේ දරුවන් පවා තමන්ගේමද නැත්නම් වෙන කෙනෙක්ගේවත්ද ආදී වශයෙන් බිරිඳගෙන් ප්‍රශ්න කරනවා. තවත් විටක තමන්ගේ පාර්ට්නර් අනියම් සම්බන්ධතාවයක් හෝ ලිංගික සම්බන්ධතාවයක් පවත්වන බවට අහේතුකව හිතින් මවාගත් පුද්ගලයාට දොස් කියනවා, බැනවදිනවා, විවිධ හානි සිදු කරන්න සැලසුම් කරනවා, මරණ තර්ජන කරනවා. විශේෂයෙන්ම මේ අතාර්කික සැකේ නඩත්තු කරන පිරිමි අය තම පෙම්වතියගේ හෝ බිරිඳගේ ඇඳුම් පැළඳුම් කෙරෙහි දැඩි සැකෙන් තමයි බලන්නේ. ඒවට සීමා දානවා.
විලාසිතා කරනවට අකමැති. ඒ වගේම තමන්ගේ පාර්ට්නර් විලාසිතා කරනවට හරිම අකමැති. රූපලාවන්‍ය කටයුතු කරනවට අකමැති. තමන්ට වඩා ලස්සනට ඉන්නවට අකමැති. තවත් සමහරු තමන්ගේ බිරිඳ තමන්ගෙන් පිට යන එක වළක්වන්න ඇයට සීමා ඇති කරන්න හිතාගෙන ඊට උපාය මාර්ගයක් විදිහට වැඩි වැඩියෙන් දරුවන් සාදනවා ඇයට තියෙන මේ පීඩනය වැඩි කරන්න. ඇයව හිර කරන්න. ඒ වගේමයි තමන්ගේ බිරිඳ හෝ ස්වාමි පුරුෂයා නිසා තමන්ට ලිංගාශ්‍රිත රෝග බෝ වෙන්න පුළුවන් කියලා බයෙන් ඉන්නවා. එහෙමත් නැත්නම් ඒ ගැන අනිකාට දොස් කියනවා. මේ විදිහට මෙකී නොකී බොහෝ ලක්ෂණ අතාර්කික සැකයෙන් සහ ලිංගික ඊර්ෂ්‍යාවෙන් පෙළෙන පුද්ගලයන් ළඟ සුලභව අපිට දැක ගන්න පුළුවන්. මේ විදිහට අහේතුක සැකයේ දිගින් දිගටම පුද්ගලයෙක් තුළ තිබුණොත් අනාගතයේ මෙන්න මේ විදිහේ ප්‍රතිඵලවලට එයාට නිසකව මුහුණ දෙන්න වෙනවා. පළමුවෙන්ම මේක උග්‍ර මානසික රෝගවලට කරන අතවැනීමක්. පවුලේ අසමගියක් නිසකවම නිර්මාණය වෙනවා. ඒ වගේමයි දරුවන්ට මේක විශාල පීඩනයක් වගේම ඔවුන්ගේ පෞරුෂත්ව සංවර්ධනයට මේක ලොකු බාධාවක්. විවාහක පුද්ගලෝ දික්කසාද වෙන්න පුළුවන්. සැකසහිත දේවල් ගැන හිත ඉඳලා විශාල කාලයක ආදීමක් සිදු කරනවා. ඒ වගේම සැකේ තහවුරු කරගන්න විවිධ දේවල් කරලා විශාල මුදල් නාස්තියක් වෙන්නත් පුළුවන්. එතකොට මේ සතිමත් භවයේ සිහියේ ගැටලු ඇති වෙලා මතක ශක්තිය අඩු වෙන්න පුළුවන්, ඉක්මනින් දේවල් අමතක වෙන්න පුළුවන්, ආවර්ජන හැකියාව අඩු වෙන්න පුළුවන්, කලබල වෙලා ගොඩක් වැඩ වරද්ද ගන්න පුළුවන්, මේ වගේ දේවල් වෙන්නත් පුළුවන්. එතකොට මේ වගේ තත්ත්වයක් මත ජීවිත අවදානම් පවා තියෙනවා. පාර්ශව තුනකට. කවුද මේ පාර්ශව තුන? පළමු පාර්ශවයේ තමයි සැක කරන පුද්ගලයා. දෙවනුව සැකයට බඳුන් වන පුද්ගලයා. තුන්වෙනි පාර්ශවයේ තමයි නිකරුණේ සැකයට බඳුන් තුන්වෙනි පාර්ශවයේ කෙනා. මේ විදිහට බලද්දී අපිට තේරෙන්න ඕනි මේක කොයිතරම් භයානක සමාජ ව්‍යසනයක්ද කියන කාරණේ. මේ වගේ තත්ත්වයන්ට ප්‍රතිකාර කරන්න තියෙන ප්‍රධානම බාධකයක් තමයි මෙවැනි අය තමන් වරදක් කරනවා හෝ තමන්ට මානසික ගැටලුවක් තියෙනවා හෝ අනෙක් පාර්ශවයේ තමන් නිසා දැඩි ලෙස මානසික පීඩනයකින් පසු වෙනවා කියලා මේ අය පිළිගන්න සූදානම් නැහැ. ඒ නිසා මොවුන් ප්‍රතිකාර සඳහා යොමු වන්නේත් නැහැ. ඒ අය කියන විදිහට ප්‍රතිකාර අවශ්‍ය ඒ වගේ මානසික රෝගයක් තියෙන්නේ මේ අයගේ සැකයට බඳුන් වන පුද්ගලයන්ට. මේ අය අපි ළඟට ප්‍රතිකාර වලට ආවත් එන්නේ පොලිසිය හෝ උසාවිය හරහා බොහෝ විට. මොකද අහේතුක සැකයත් එක්ක කරපු මොකක් හරි අපරාධයක් ප්‍රතිඵලයක් විදිහට තමයි මේ අය අපි ළඟට එන්නේ. පොලිසිය උසාවිය හරහා. ඒතර මේ වගේ තත්යකට ප්‍රතිකාර කරද්දී මෙම අතාර්කික සැකය ඇතිවීමට බලපාන වෙනත් කායික හෝ මානසික රෝගයක් තියෙනවා නම් ඒකට මුලින්ම අපිට ප්‍රතිකාර කරන්න වෙනවා. ඉන් අනතුරු අපිට පුළුවන් මානසික ඖෂධ ප්‍රතිකාරات එක්ක මනෝ ප්‍රතිකාර පටන් ගන්න. ඒ සඳහාම වෙන්විච්ච කපල් තෙරපි, සෝෂල් තෙරපි වගේම බොහෝ චර්යාත්මක මනෝ ප්‍රතිකාර ක්‍රම මනෝ වෘත්තිකයන් සතු තියෙනවා. හොඳම පිළියම තමයි හැකි ඉක්මනින් දෙපාර්ශවයටම අවඩක් නොවන විදිහේ තීරණයක් ගන්න එක. මොකද අපේ ජීවිත කාලය හරිම කෙටි. මුළු ජීවිත කාලයම විඳවන්න වුණොත් ඒක මහා අපරාධයක්. පිරිමි අය නම් පහර දීලා බැනලා අධික සීමා සහ නීති දාලා මේවට පියවර ගනි. ඒත් ගැහැණු අයට මුලින්ම වෙන්නේ තමන්ගේ පාර්ට්නර්ත් එක්ක තියෙන චිත්ත වේගී වශයෙන් දුරස්ත බවක් ඇති වෙන එක. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඕන් ලිංගික සම්බන්ධතා අප්‍රිය කරනවා. සමහරු නවතා දමනවා. සමහරු දික්වසාද වෙනවා. තවත් සමහරු කිසිම හැඟීමක් නැති යන්ත්‍ර වගේ වෙනවා. මුළු ජීවිත කාලයම හිතින් විඳවමින් ගත කරනවා. අහේතුක සැකයක් නඩත්තු කිරීමෙන් විනාශ වෙන්නේ තමන්මයි. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා තමන් දරන සැකේ සාධාරණ අසාධාරණ බව හඳුනා ගැනීම ඉතාම වැදගත්. අනෙක් පුද්ගලයා වැරදිකරුවෙක් කරන්න කලින් ඒ කෙනත් එක්ක මුහුණට මුහුණ ප්‍රශ්නේ කතා කරමින් සැකේ ඇත්ත නැත්ත තහවුරු කර ගැනීම හරිම වැදගත්. මොකද ඔවුන් ඇත්තටම සැක කරන්නේ පරදක් කරලා ඇති කෙනෙක්ව නම් මේ වනතෙක් නොතිබ්බ ප්‍රශ්න මින් ඉදිරියට ඇති වෙන්න පුළුවන්. ඔවුන් නිකරුණේ විෂාදය වගේ රෝගවලට ගොදුරු වෙන්න පුළුවන්. මේ කිසිම විදිහකින් ප්‍රශ්නයකට විසඳුමක් නැත්තම් ආදරේ නාමයෙන් දෙදෙනාම අවඩක් නොවන විදිහට ප්‍රේම සම්බන්ධයෙන් හෝ විවාහයෙන් අයින් වෙන එක තමයි හොඳම දේ. Tamanට තනියම මේ ප්‍රශ්න විසඳ ගන්න අපහසු නම් ඊට සහාය වෙන්න මනෝවෘත්තිකයන් උන අපි නිරන්තර සූදානමින් ඉන්නවා. අදහස් වෙනින් ඔබව හමු වුණේ
මනෝචිකිත්සක ශාස්ත්‍රපති කවුමාල්ද සිල්වා. අහස් වියන ඔබට ඔබ හමුවන ගුවනේ සොඳුරු ඉටකඩ අහස් වියන. නිෂ්පාදනය සමන්මලී ජයසිංහ.